ආයුබෝවන් තෙරුවන් සරණයි හැම දිනාටම සූදානම් වෙන්නේ විල්වල ඉස්කෝලේ හාමුදුරුවෝ YouTube channelය හරහා ක්‍රියාත්මක කරනු ලබන දහම් පාසල් අවසාන විභාගය ඉලක්ක කරගත් පෙළපොත කියවමු පාඩම් මාලාවේ බෞද්ධ සංස්කෘතියට අදාළ දෙවන පාඩමේ පැවිදි ජීවිතය ආශ්‍රිත සිරිත් විරිත් මාතෘකාවේ දෙවන කොටස වෙත අවධානය යොමු කරන්නට ඒ අනුව ගිහියන්ගේ ඇඳුම් භාවිතය පිළිබඳ සිරිත් මාතෘකාව කියවන්නටයි සූදානම. එසේනම් ශ්‍රවණය කරන ගමන් පෙළපොත කියවමු. ගිහියන්ගේ ඇඳුම් භාවිතය පිළිබඳ සිරිත්. පැවිදි පක්ෂයෙන් ආදර්ශ ලබා ගන්නා බෞද්ධ ගිහියාගේ ඇඳුම් භාවිතය පිළිබඳ ඊළඟට විමසා බලමු. බෞද්ධ ගිහියෝද ගෙදරදී වැඩ කටයුතු සඳහා ගැලපෙන විවිධ ඇඳුම් අදිතත් ගෙදරින් පිටව යද්දී විනීත චාම් ඇඳුම් ඇඳගනිති. ගැහැණු පිරිමි කවුරුත් උතුරු සළුවකින් සැරසී බැහැරට ගිය බව පැරණි පොතපතේ සඳහන්ය. විශේෂයෙන් කාන්තාවන්ගේ විනීත බව රැකෙන අන්දමින් ඇඳුම් ඇඳීම ගැන පුරාණයේ සිටම සැලකිලිමත් වූ බව පෙනේ. පෙකණිය නොදක්වා සලු ඇඳ බොලට දක්වා නොපවතන සක්වා සිනානොමසින් දසං දක්වා යනුවෙන් කාව්‍යශේඛරයෙහි පියෙකු දියණියකට දුන් අවවාදයෙහි ඇඳුමෙන් ආවරණය විය යුතු ශරීරාංග අවධාරණය කෙරෙයි. නොකියා සිය හිමිට නැතිවද උතුරු සළුපට ගමන් ඉක්මන් කොට නොයන් නුඹ වසනගෙන් පිටතට. උතුරු සළුව නොමැතිව ගෙයින් පිට යාම අශීලාචාර බව පෙන්වන ලක්ෂණයක් විය. උතුරු සළුව වෙනුවට වර්තමානයට ගැලපෙන්නේ උඩුකය වැසෙන සංවර ඇඳුමකි. බෞද්ධයෝ උත්සවවලදී වැඩි වශයෙන් සුදු හෝ ලාපාට ඇඳුම් භාවිතා කරති. පෙරදී උඩරට බෞද්ධ මනාලියන් සැරසුනේ සුදු ඇඳුමෙනි. අදත් ආගමික කටයුතුවලට අවමංගල්‍ය කටයුතුවලට විශේෂ උත්සවවලට බෞද්ධයන් සහභාගී වන්නේ සුදු ඇඳුමෙනි. අප අගය කරන සාරධර්මයන්ට අනුකූලව අපේ ඇඳුම් පැළඳුම් සකස් විය යුතු වේ. කෙනෙකුට ඇඳුම් කට්ටල රාශියක් නොමැති වාට ගෙදර දොරේ භාවිතයටත් රැකියා සඳහාත් විශේෂ අවස්ථාවක් සඳහාත් ඇඳුම් කට්ටල 5ක් පමණ තබා ගැනීමෙන් කටයුතු කරගත හැකි වෙයි. ගෙදරදී ඇඳීමට ඇඳුම් කට්ටල 2කුත් රැකියාවට පාසලට ඇඳීමට ඇඳුම් කට්ටල 2කුත් විශේෂ උත්සව සඳහා ඇඳුම් කට්ටල 1කුත් වශයෙනි. භික්ෂුවකට ඇත්තේ 3 සිවුර පමණකි. මෙසේ සකස් කරගන්නා ඇඳුම් තම ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන ලෙස මිසක් නාස්තියක් එයින් නොසිදු වීමට වග බලා ගත යුතුය. ඇඳුමක සාමාන්‍යයෙන් චාම් බව, ක්‍රමවත් බව, විනීත බව, ලස්සන බව යන ලක්ෂණ තිබිය යුතුය. මෙසේ සකස් කරගන්නා ඇඳුම් භාවිතයේදී ඇති කරගන්නා පුරුදුද වැදගත්ය. ඇඳුම් අපිරිසිදු වූ විගසයේ සෝදා වේලා ගැනීම වැදගත්ය. නිතර පවිත්‍ර ඇඳුම් ඇඳීම සිරිතක් කොට ගත යුතුය. සෞඛ්‍යයට හා සදාචාර ධර්මයන්ට එකඟ වන්නේ ඇඳුමේ වටිනාකම නොව ඇඳුමේ පවිත්‍රතාවයයි. රැකියාවල යෙදෙන අය ඇඳුම් පවිත්‍ර කර ගැනීමට සතියේ දවසක ඒ සඳහා වේලාවක් වෙන්කොට තබා ගැනීම සුදුසුය. ගමනක් ගොස් ආවිට දහදියෙන් තෙත් වූ ඇඳුම් අව්වේ දමා වේලා ගැනීම පුරුද්දක් කර ගැනීම සුදුසුය. තෙතරදි කිසිවිටක ගුලි ගසා නොතබා ලණුවක් ඇද එහි වැනීමෙන් වැඩි කලක් ලස්සනට පාවිච්චි කළ හැකි වන්නේය. එසේම තෙත ඇඳුම් දොරවල් උඩ ඇඳවියලි හෝ පුටු ඇඳි මත වැනීමෙන් වැළකිය යුතුය. කිලුටු ඇඳුම් දැමීමට වෙනම කූඩයක් හෝ භාජනයක් වෙන්කර තබා ගැනීම ප්‍රයෝජනවත් වේ. 5 දන් වැළඳීම පිළිබඳ සිකපද. දන් වැළඳීම සඳහා භික්ෂුන් වහන්සේ වෙනුවෙන් පනවා වදාළ සේකියා සිකපද 30කි. ඒවා සංක්ෂිප්තව මෙසේය. සිහියෙන් යුතුව ආහාර පිළිගත යුතුය. තමා වළඳන්නා වූත් නොවළඳවන්නා වූත් සෑම දෙම බෙදන තරමට බෙදීමට ඉඩ නොදිය යුතුය. පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර පිළිගත යුතුය. ආහාර බෙදද්දී නොසලකිල්ලෙන් බටපිට බැලීම නුසුදුසුය. පාත්‍රයේ ගැටියේ යට මට්ටමට ආහාර පිළිගත යුතුය. බතට සෑහෙන පමණට සූප පිළිගත යුතුය.
සිහියෙන් හා සැලකිල්ලෙන් ආහාර වැළඳිය යුතුය. පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර වැළඳිය යුතුය. ආහාර බඳුනෙහි තැනින් තැන නොවළඳා පිළිවෙලින් කොනක සිට වැළඳීම ආරම්භ කළ යුතුය. බඳුනේ මුදුනෙන් ආහාර අනා වැළඳීමද නොකළ යුතුය. ව්‍යංජන ආදිය වැඩියෙන් ලබා ගන්නා අටියෙන් බෙදූ ඒවා බතින් නොවැසිය යුතුය. ගිලනකු නොවේ නම් පිට අයගෙන් බත් හෝ ව්‍යංජන ඉල්ලීමද නුසුදුසුය. අවමන් කරන අදහසින් අනුන්ගේ පාත්‍රය දෙස නොබැලිය යුතුය. අඩුවක් ඇතනම් දීම හෝ දෙවීම පිණිස බැලීම වරදක් නොවේ. බත්පිඬු මහත් කොට සාදා නොවැළඳිය යුතුය. බත්පිඬු රවුම් කොට තනා වැළඳිය යුතුය. බත්පිඬු මුව ළඟට ගන්නට කලින් කට ඇරීම සුදුසු නැත. වළඳනා කල සම්පූර්ණ අතම කට තුලට නොදමිය යුතුය. ආහාර කටට විසි නොකළ යුතුය. මුව තුල ආහාර තබාගෙන කතා නොකළ යුතුය. බත්පිඬ කටින් කඩාගෙන කෑමද නුසුදුසුය. වඳුරන් මෙන් ආහාර හක්කේ තබාගෙන නොවැළඳිය යුතුය. වළඳද්දී අතගසා දැමීමෙන් බත්සුළු විසුරුවීමෙන් වැළකිය යුතුය. දිව එළියට දමා වැළඳීම නුසුදුසුය. තලු ගසා ආහාර නොවැළඳිය යුතුය. සුරුසුරු හඬ නංවමින් ආහාර නොවැළඳිය යුතුය. වළඳද්දී අතලෙව කෑම අප්‍රිය දර්ශනයකි. ඇඟිලි වලින් පාත්‍රය සූරා වැළඳීමද නුසුදුසුය. වළඳද්දී තොල්ලෙව කෑමද අප්‍රිය දර්ශනයකි. ඉඳුල් තැවරුණු අතින් පැන් බඳුන් ආදිය නොඇල්ලිය යුතුය. බත්හුළු සහිත පාත්‍ර සේදූ වතුර බිම නොදමිය යුතුය. වතුර බත් කටු ලෙලි ආදිය වළඳන තැන දැමීමෙන් අපිරිසිදු නොකළ යුතුය. වළඳන තැන කෑරීම සොටු සීරීම නොකළ යුතුය. භාජනවල හැඳි ගැටෙන ශබ්ද ඇති කරවමින් ආහාර ගැනීමද නුසුදුසුය. පමණ දැන ආහාර වැළඳිය යුතුය. ඉහත සඳහන් කළ දන් වැළඳීමේ සිකපද ශික්ෂාපද සම්පිණ්ඩනය කළහොත් ආහාර ගැනීම පිළිබඳව ප්‍රධාන ආචාර ධර්ම කිහිපයක් මතු කරගත හැකිය. 1. ආහාර අපතේ නොයන පරිද්දෙන් පිළිගත යුතුය. වැළඳීම කළ යුතුය. 2. ආහාරයේ පමණ දැන වැළඳිය යුතුය. 3. එකට ආහාර ගන්නා අය තුල පිළිකුලක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගත යුතුය. 4. බලා ඉන්න අය තුලද අප්‍රසන්නතාවක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගත යුතුය. 5. ආහාර ගැනීමේදී ආහාර ගන්නා ස්ථානයේ පවිත්‍රතාවත් තම තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවත් රැකගත යුතුය. ආහාර ගැනීමේ ගිහි සිරිත්. ආහාර ගැනීම පිළිබඳ ඉහත සඳහන් භික්ෂු චාරිත්‍ර සියල්ල ගිහියනට ගැලපේ. එසේම බෞද්ධ ගිහියා විසින් ඒවා අනුගමනය කරනු ලැබේ. ගිහියන්ගේ වේවා පැවිද්දන්ගේ වේවා ආහාර ගැනීම සමාජ කාර්යයකි. සිරිත් විරිත් වෙසසින් අවශ්‍ය වන්නේ සමාජ කාර්යයන් සඳහාය. පවුලේ සියලු දෙනාම එකවර එකතු වී ආහාර ගන්නේ නම් ඉතා මැනවි. කෑම ගැනීමට ප්‍රථම අතකට සෝදා ගැනීම සිංහල බෞද්ධයන්ගේ සිරිතකි. කෑමට ආරාධනය කරන්නේ වතුර පිළිගැන්වීමෙනි. කෑම මේසේදී පවා වැඩිහිටියන්ට සැලකීම බෞද්ධ සිරිතයි. ආච්චිලා සියලා ආදීන් සිටින්නේ නම් ඔවුන්ට පළමුවෙන්ම ආහාර පිළිගැන්වීම කරනු ලැබේ. එසේම කුඩා දරුවන් සිටින්නේ නම් ඔවුන්ට සැලකීමද සිරිතකි. අමුත්තන් සිටින්නේ නම් ඔවුන්ට සංග්‍රහ කිරීමද පළමුවෙන් කරනු ලැබේ. පළමුවෙන් තමන්ට බෙදා ගැනීම බෞද්ධ සිරිතක් නොවේ. ආහාර තමනට සැහැහෙන පරිදි බෙදා ගැනීමටත් කෙනෙකු බෙදන්නේ නම් අතිරික්ත වන පරිදි නොගැනීමටත් සිත තබා ගත යුතුය. කෙනෙක් බෙදද්දී තමනට අනවශ්‍ය නම් පිඟානට උඩින් පිටි අල්ල ඇල්ලීම සිරිතකි. මෙය බෞද්ධ භික්ෂුන් වහන්සේගේ සිරිතකි. කෙනෙකු බෙදෙද්දී තමනට අනවශ්‍ය නම් පාත්‍රයට උඩින් පිටි අල්ල දැකීම උන්වහන්සේගේ සිරිතයි. මෙසේ කිරීමෙන් ආහාර නාස්තිය වළකි. සියලු දෙනාම එකවර කෑම ගැනීම ආරම්භ කිරීම බෞද්ධ සිරිතයි. කෑමට ගිජු නොවී පමණ දැන කෑම ගැනීම ඉතා උසස් බෞද්ධ සිරිතකි. භෝජනයේ මාත්‍රඥතාව භෝජනයේ මිනුම් හෙවත් පමණ බුදුරජාණන් වහන්සේ විසින් 15 චරණ ගුණධර්ම වලින් එකක් ලෙස හඳුන්වා තිබේ. උන්වහන්සේ භෝජනයේ මින්ම හඳුන්වා ඇත්තේ මෙසේය. නිවන් ලබනු ඍසි පැවිද්දා විසින් සම්පූර්ණයෙන් කුස පිරි තද නොවන පරිදි බඩට අල්ලන ප්‍රමාණයෙන් බත් පිඬු 4-5ක් අඩුකොට වළඳා පැන් පානය කළ යුතුය. එසේ වැළඳීමෙන් ඉරියව් පැවැත්වීමේ පහසුවත් නිරෝගී භාවයත් ඇතිවන්නේය. චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකං පිවේ අලං පාසු විහාරාය
පහේ තත්තස්ස බික්කුණෝ කෑමට ඇති ගිජුකම නිසා බොහෝ දෙනෙකු කරදරයේ වැටෙන බව බුදුරජාණන් වහන්සේ දැක තිබීම නිසා භෝජනයේ පමණ දැන ගැනීම පිළිබඳව උන්වහන්සේ නොයෙක් අවස්ථාවන් වලදී දේශනා කොට තිබේ. මාරයාට මැඩලීමට හෙවත් පරාජය කිරීමට නොහැකි වන පුද්ගලයෙකු තුළ තිබෙන ගුණධර්මයන් වශයෙන්ද ආහාරයේ පමණ දැන ගැනීම භෝජනම්හිච මත්තඤ්ඤුං බුදුරජාණන් වහන්සේ විසින් ධම්මපදයේ යමක වග්ගයේදී පෙන්වා දී තිබේ. පමණ දැන කෑම ගැනීමෙන් ඉරියව් පැවැත්වීමේ පහසුවත් නිරෝගී භාවයත් ඇතිවන්නේය. එකට කෑම ගන්නා අය තුළ පිළිකුලක් ඇති වන පරිද්දෙන් හැසිරීම බෞද්ධ චාරිත්‍රවලට එකඟ නොවේ. කෑම කන අවස්ථාවේ කැස්සක් කිවසුමක් පහළවන ලකුණු දැනුනොත් කෑම මේසෙන් ඉවතට ගොස් ඒ දේ කළ යුත්තේ අන්‍යයන් තුළ පිළිකුල් ඇතිවීම වැළැක්වීමටය. තලු ගැසීම සුරුසුරුගා ශබ්ද කිරීම ආදියද තව කෙනෙකුට පිළිකුල් දැනවීමට හේතු විය හැකිය. එසේම එබඳු දර්ශන පිටින් බලා ඉන්නා අය තුළද අප්‍රසන්නතාවක් ඇති කරයි. කෑම බෙදා ගැනීමේදීද අන්‍යයන්ට කරදරයක් නොවිය යුතුය. කෑම මේසය අපිරිසිදු වන අන්දමින් ඉතිරිවන කටුරොඩු ආදිය මේෂය මත හෝ බිම දැමීමද හොඳ සිරිතක් නොවේ. එසේ වුවහොත් පසුව කෑමට එන්නන්ට ඒ ස්ථානයේ පිළිකුල් දැනවීමට හේතු වෙයි. ඉඳුල් අත්වලින් හැඳි වතුර භාජන ඇල්ලීමෙන්ද තව කෙනෙකු තුළ පිළිකුල ඇතිවේ. වතුර බොන භාජන බීදුරු ආදිය එක් එක් පුද්ගලයාට වෙන්වෙන්ව තබා ඇති අවස්ථාවලදී ඒවා මාරු නොවනසේ කටයුතු කිරීමද හොඳ සිරිතකි. කෑම මේසේදී තමන්ගේ ඇඳුම් පැළඳුම් මෙන්ම අන්‍යයන්ගේ ඇඳුම් පැළඳුම්ද අපිරිසිදු නොවන පරිද්දෙන් කටයුතු කිරීම වැදගත් බෞද්ධ සිරිතකි. භෝජන සංග්‍රහයකදී නම් එක් එක් මිගාන වෙනුවෙන් තබා ඇති අතෘෂ්ණාව ඔඩොක්කුවේ එලා ගැනීම හොඳ බෞද්ධ සිරිතකි. භික්ෂූන් වහන්සේත් දන් වැළඳීමට ප්‍රථම ලේන්සුවක් වැනි 4 රෙදි කඩක් ඔඩොක්කුවේ ලා ගනී. එයින් යම් යම් දේවල් වැටී ඇඳුම අපිරිසිදු වීම වළකී. කෑම මේසයකදී සියලු දෙනාම කෑම කා අවසන් වනතුරු අත්සේදීම හෝ අසුනෙන් නැගිටීම කරනු නොලැබේ. එයද භික්ෂුන් වහන්සේගෙන් ලද උසස් බෞද්ධ චාරිත්‍රයකි. එහෙමනම් අපි එම පාඩමේම ඊළඟ තේමාවෙන් මුණ ගැහෙනා තෙක් හැම දිනාටම ආයුබෝවන් තෙරුවන් සරණයි.